ऐसे तेबिला आहा केरे सिट्से दिलुना मेदा හායි කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වෙද්දි වෙලාව හවස 2ට විතර ඇති. ඉතින් හවස 3 වෙද්දි බටර් කේක් වගේක් දෙන්න තියෙනවා. ඒ ටික තමයි දැන් මම මේ පැකට් කරලා තියෙන්නේ. ඊට පස්සේ 3 වෙද්දි පාන් ටික අරන් යන්න තියෙනවා කඩවල් වලට දාන්න. ඉතින් ඔය විදිහට තමයි හවස් වරුව සිද්ධ වුණේ. ඉතින් මේ තියෙන්නේ උණු උණුවෙන් බාපු රාත්තල් පාන්. ඉතින් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් ඔය පාන් ගෙඩි 10ක් විකුණලා ඇද්ද කියලා. ඉතින් තාම බිස්නස් එක චූටියට තමයි මම ඇදගෙන යන්නේ. ඉතින් බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. මේ තියෙන්නේ දැන් බාපු රෝස් පාන් ටික. ඔයාලට පේනවද දන්නේ තාම අල්ලන්න බෑ. රස්නේ දුම් යනවා. ඇත්තටම මේ ගලවන්න බෑ අත පිච්චෙනවා රස්නේ. ඉතින් මේ කොහොම හරි දැන් ওই ටික ගලවලා තමයි රෝස් කරන්න පටන් ගන්න තියෙන්නේ. මේ විදිහට තැටි වලට අහුරලා තමයි ඒව රෝස් කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටිකත් රෝස් කරගෙන මම පාන් ටික කඩවල වලට දාන්න තමයි යන්නේ. මේ තියෙන්නේ රෝස් කරපු රෝස් පාන්. අද හවස දෙන්න තියෙන්නේ ඔය පාන් ඕඩර්ස් ටික විතරයි. ඉතින් ඒ ටික මම කඩේට දාලා ඊට පස්සේ යනවාද වෙන ගමනක්. වෙන ගමනක් කියන්නේ ඔයාලවත් ඒ තැනට එක් කරගෙන යනවා. මල් බලන්න තමයි අද මම යන්නේ. මොකද හෙට මට තියෙනවා වෙඩින් කේක් එකක් හදන්න. ඉතින් ඒකට අවශ්‍ය මල් ටික ගන්න තමයි ආයෙ යන්න තියෙන්නේ. ඔන්න ඔය පාට මල් ටික තමයි මම ගත්තේ. ඊට පස්සේ ඒ ටිකත් අරගෙන ගෙදර ආවා. ඉතින් ඊට පස්සේ පහෝදා උණු දේවල් තමයි මම ඔයාලට පෙන්නන්නේ. මේ විදිහට කේක් ටික මම හදාගත්තා. බීට් කරගෙන තියෙන්නේ. ඒ ටික බේක් කරලා අයිසිං කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ කේක් එක ගැන කිව්වොත් මගේ ළඟින්ම ආශ්‍රය කරපු ළඟම හිටපු යෙහෙළියකගේ නංගි කෙනෙකුගෙන් තමයි මේ ඕඩර් එක මට ලැබුණේ. ඉතින් එයාගේ ලස්සන දවස ලස්සන කරලා දෙන්න කියලා එයා මට කිව්වා. ඉතින් බෑ කියන්න බෑනේ. මං කිව්වා හරි නංගි මම කරලා දෙන්නම් කියලා. ඉතින් එයාට ඕන කිව්වා කේක් එක ටිකක් උසට. ඒ නිසා අපි මෙතන අරන් තියෙන්නේ කිලෝ 2 කේක් එකක්. 500 රවුම් 4ක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. ඉතින් මේ කේක් එක හරියට බැලන්ස් කරගෙන තමයි වටේ අයිසිං කරන්න ඕන. ඒ කියන්නේ අර ඇද නොවි හරියට කෙලින් තියාගෙන තමයි කේක් එක හරියට අයිසිං කරගන්න ඕන. ඉතින් වීඩියෝ එකේ නම් ඔයාලට ටට්ටක් ගාලා පෙන්නනවා මම. නමුත් ඉතින් ටික වෙලාවක් යන වැඩක් මේක. ඉතින් ඉවසීමෙන් කල්පනාවෙන් ලස්සනට හිමීට කරන්න ඕන වැඩක්. හරි මුලින්ම කේක් එක ක්‍රම් කෝට් කරගත්තා. ඊට පස්සේ මම මේ දෙවෙනි පාර තමයි අයිසිං කරන්නේ. මේ විදිහට වටේම මම ඇඳගත්තා. එතකොට මට ලේසියි කියලා හිතුන නිසා ඒ විදිහට ඇඳගෙන තමයි මම කේක් එක ෆිනිෂින් කරන්න පටන් ගත්තේ.
ඉතින් කේක් එකේ අවසානය ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වුණේ. වටේම අයිසිං කරගෙන දැන් ඉවරයි. ඊට පස්සේ ලොකු ඩෙකරේෂන් නැහැ. මල් වලින් කේක් එක සරස ගන්න තමයි තියෙන්නේ. තව චූටි දෙයක් තියෙනවා. ඔයාලට වීඩියෝ එකේ පේනවා ඇති මෙන්න මේ විදිහට රතු පාටින් චූටි ඩිසයින් එකක් දානවා. ඒ ඩිසයින් එකේ නිමාව ඔන්න ඔය විදිහට තමයි සිද්ධ වුණේ. නිකන් අර ගිනි දැල් වගේ වටේට අයිසිං වලින් දාලා තියෙන්නේ. හරි ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අර ඊයේ ගිහින් ගත්තු මල් වලින් මෙන්න මේ විදිහට කේක් එක ලස්සන කරගත්තා. වටේට ලස්සනට මල් ගහලා එච්චර තමයි ඉතින් තියෙන්නේ කේක් එකේ වැඩ. ඉතින් ඒ නංගිගේ ලස්සන දවස මම හිතනවා මට පුළුවන් උපරිමයෙන් මම ලස්සන කරා කියලා. ඉතින් නංගි ඔයාටත් ඔයාගේ විවාහ ජීවිතයට මම සුබ පතනවා. ඒ වගේම මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ලැජ්ජා හිතිලද තරහ වෙලා වගේ අහක බලා ඉන්නේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා